ඔයාලා මේ වීඩියෝ එක බලනකොට අලුත් අවුරුද්ද ලබලා. ඉතින් අපේ පුංචි මිනිස් පවුලෙන් මේ මහලොකු මිනිස් පවුලට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද අපි මේ ඇවිල්ලා ඉන්නේ තවුප දිස්ත්‍රික් කවුන්සිල් එකෙන් ඕගනයිස් කරපු Big Bang Fireworks display කියන ඉවෙන්ට් එකට. ඒකට අපි හැමෝටම යන්න පුළුවන්. එතකොට ස්ට්‍රීට් ෆුඩ්ස් ගන්න පුළුවන්, ඩාන්ස් කරන්න පුළුවන්, සිං කරන්න පුළුවන්, තියෙන්නේ එන්ජොයි කරන්න. එතකොට මේ මම අකුරු ලියන්නේ තවුප මේන් රෝඩ් එකේ. මේන් රෝඩ් එකේ ඒකත් ක්ලෝස් කරනවා. මොකද එච්චරට 31st night එක බිසි වෙන හින්දා. සේෆ්ටි රීසන් එක හේතුවක් තමයි. 2022 අන්තිම සන්සෙට් එකටත් ඇවිල්ලා. ඔයාලා දන්නවත් ඇති ලෝකේ පළවෙනි වතාවටම අවුරුද්ද ලබන්නේ නිව්සීලන්ඩ් වලට කියලා. ඉතින් ඇත්තටම ප්‍රවුඩ් කිවි ලංකන් කෙනෙක් තමයි. ඔය තියෙන්නේ මං දුවල කියලා පෙන්නනවා අනිත් අය මොනවද ඇඳලා තියෙන්නේ කියලා. උන් අපේ චූටි බට්ටට අර අපි පොඩි කාලේ වගේම කැන්ඩි ෆ්ලොස් ගන්න ඕන කිව්වා. ඊට පස්සේ එක කලර්ස් දෙකකින් තිබුණා blue and pink. එයාට ඕන කිව්වේ pink color. හරි ප්‍රවුඩ් පිට ගෙනල්ලා කෑගි දුන්නට එයා ඇත්තටම වැඩි කන්නේ නෑ. ඊට පස්සේ ඩාන්සිං සෙෂන්ස් ඩාන්ස් කරා. ඇති වෙනකන් එයා තනියම ඩාන්ස් කරා. මූමන්ට්ස් එයාගේ යාළුවෝ හම්බ වුණා. ඕක තමයි ඊළඟට උනේ. ඊට පස්සේ යාට ටික බෝරින් වෙනකොට මමත් ගිහලා එයාත් එක්ක ඩාන්ස් කරා. එයාගේ කකුල් දෙක රිදෙනවා කො ටයර්ඩ් කියලා කිව්වා. ඊට පස්සේ මාත් එන්නකෝ පාර මමයි හස්බන්ඩ්ත් එක්ක ගිහලා අපිට එක්ක ඩාන්ස් කරා. හරිම එන්ජොයි. හරිම සතුටුයි. ඕක තමයි වනේ. මම මගේ ජීවිතේ හැම දෙයකටම ස්තුතිවන්ත වෙනවා. මම බලාපොරොත්තු වෙන ජීවිතය තමයි මේක. මට උන්නේ සැනසීමයි සතුටයි. හරියට මනසේ නිරවුල් නිදහස් ජීවිතයක් මට ඕනුනේ. ඉතින් අපි 2022 මම මාව ඉගෙන ගත්තා. අපි ඉගෙන ගත්තා. අපි අපේ හීන වලට ගියා. සමහරවිට අපිට දේවල් නැති වුණා. අපි ළඟින්ම ආදරය කරපු අපේ අම්මා අපිට නැති වුණා. අපි මේ දේවල් වෙනකොට අපි ඉගෙන ගත්ත හැමදේම ජීවිතේ කොටසක් කියලා. 2023ට යන්නේ අම්මගේ නැතිවීමත් එක්ක වුණත් මම දන්නවා අම්මා හිටියනම් අපි සතුටින් ඉන්න එක තමයි යාගේ එකම බලාපොරොත්තුව කියලා. ඉතින් අපි හැමෝම එක වගේ නැති වුණත් අපි තියෙන දේවල් එක්ක සතුටු වෙන එක තමයි ජීවිතය කියන්නේ. ඉතින් හැමෝටම හැමදේම ලැබෙන්න ඕන. පවනි විදියටම ඇක්සෙප්ට් කරපු මහත්තයෙක් මට ඉන්නවා. මගේ කිසිම දෙයක් වෙනස් කරන්න නැතුව මං ආස දෙයට මට ඕන විදියට කරන්න පුළුවන් කෙනෙක් ලැබිච්ච එකත් මගේ ජීවිතේ බ්ලෙසිං එකක්. මගේ පිස්සු වැඩ ඔක්කොම දරාගෙන ඉන්නවට ඔයාට ගොඩාක් ස්තුතියි අයියා. එයා මගේ හස්බන්ඩ් උනත් තාම එයා මගේ අයියා. ඉතින් ඉස්සරහටත් අයියා. මේ ඒ දෙන්නගේ කඩු ෆයිට් as usual තාත්තගේ පුතාගේ. ඉතින් ඒ දෙන්න එන්ජොයි කරා. අපි එන්ජොයි කරා. ඒකට ඊට පස්සේ 10යි කාලට විතර මිනි ෆයර්වර්ක් එකක් කරා. දෙකක් කරා. ඕක තමයි ෂෝට් පොඩියට කරපු එක. හරිම ලස්සනයි. ඔය දකින්නට වඩා මාරම ලස්සනයි. මට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕන නිසා තමයි මම වීඩියෝ එකට දැම්මේ. ඒ තරමට ලස්සනයි. කලර්ස් එහෙම මාරම හරිම ලස්සනයි. ඔය වගේ අපේ ජීවිතේ කලර්ෆුල් වෙන්න කියලා මම අද ප්‍රාර්ථනා කරනවා. ඊට පස්සේ ස්ට්‍රීට් ෆුඩ් ටයිම් අපි try කරේ dosa, tandoori masala dosa and it's මාරම රසයි. ස්ට්‍රීට් ෆුඩ් තමයි ලංකාවේ කන වගේම තමයි. ලංකාවේ තියෙන දේ මෙහෙත් තියෙන ඒ වගේම. දැන් 12යි හැමෝම කවුන්ට් ඩවුන් එකට ලෑස්තිනවා. මේ අපි ගත්ත ලස්සන ෂොට්ස් ටිකක් අපි මෙහි පේජස් එක ෂෙයා කරා. මාරම ලස්සනයි. හැමෝම කෝ ටොප් එක ගොඩක් වෙනස් කියලා. So my world, my husband, my baby, my parents, happy new year and it's so blessed to have you all in my life. I'm really lucky. So I just count out and hug each other and it's so blessed to have my entire life in here. ඔයාලගේ ජීවිතෙත් සක්සස් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. බලන්න මාරම ලස්සනයි මල් වැඩි පටන් ගත්තා. බලන්න ඉස්සරහට යනකොට ඊට වඩා ගොඩාක් කලර්ෆුල්. මේ ෆෝන් එකෙන් කැප්චර් කරපු ඒවා. ඒකින්ද ඉතින් ගොඩාක් ලොකු ලෙන්සස් වලින් නෙවෙයි. බොහොම
බොහොම සිම්පල් විදියට තියෙන්නේ. ඒතවල එන්ජොයි කරයි කියලා හිතනවා. ජීවිතේ හැමදේම ඔයාලට ඕන දේවල් ලැබෙන්න ඕන, සතුටින් ඉන්න ඕන, එන්ජොයි කරන්න පුළුවන් විදියට හැමෝටම උදව් කරන්න. and it will be come back to us again. so සතුටින් ඉන්න එච්චරයි කියන්න තියෙන්නේ. හැමෝටම අවශ්‍ය හැමදේම ලැබෙන්න කියලා, ලංකාව තව තවත් දියුණු වෙන්න, තියෙන තැනින් නැගිටින්න කියලා තමයි මම ප්‍රාර්ථනා කරන්නේ. අපි හැමෝටම යහපත් වාසනාවන්ත අවුරුද්දක් වෙන්න කියලා මම ඒඩ්‍රියන් මගේ හස්බන්ඩ් මලින්දත් ප්‍රාර්ථනා කරනවා. ආයෙත් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ඔයාලා හැමෝම සතුටින් ඉන්න. දැන් මල් වෙඩි ටික එන්ජොයි කරන්න හොඳද? බයි.